මියගොස් භූමදාන කළ පුතා දින 3කට පසු ගෙදර ඇවිත් ගම්පල බස් නැවතුම්පලේ මියගොස් සිටි නාඳුනන යාචකයෙකු තමන්ගේ පුතා කියලා හඳුනාගත් මවක් ඇතුළු එම පවුලේ උදවිය එම මලසිරුර භූමදානය කර දින 2-3කට පස්සේ මියගිය පුද්ගලයා නිවසට පැමිණීමේ සිද්ධියක් ගම්පල පොලිසියේ වාර්තාවක් අනුවයි මේ වාර්තා කරලා තියෙන්නේ. ඒ අනුව අදාළ පිරිස මියගියේ තමාගේ පුතායයි කියා හඳුනාගෙන භූමදාන කර ඇත්තේ වෙනත් මෘතදේහයක් බව ගම්පල පොලිසිය තවදුරටත් පවසනවා. ගම්පොළ බස් නැවතුම්පලේදී මියගිය යාචකයා නාවලපිටියේ පදිංචි පුද්ගලයෙකු බවට ගම්පොළ පොලිසියට තොරතුරක් ලැබී තිබුණු අතර එම තොරතුරු ඔස්සේ පොලිස් විමර්ශනයක් කරගෙන යද්දී ඔහු ගම්පොළ 12 භාගයේ පදිංචි අයෙකුයි කියලා හෙළි කරගෙන තියෙනවා. ඒ අනුව පොලිස් නිලධාරීන් ලිපිණය ඔස්සේ එම නිවසට ගිහිල්ලා පවුලේ උදවිය ගම්පොළ මෘත ශරීරාගාරයේදී සිරුර හඳුනාගෙන තියෙනවා. තම පවුලෙන් කලකට පෙර පිටව ගිය පුත්‍රයා විදිහට තමයි සිරුර හඳුනාගෙන තියෙන්නේ. එම පවුලේ සෙසු දරුවන්ද මියගොස් ඇත්තේ තමාගේ සොහොයුරා බවට හඳුනාගෙන මෘතදේහය අධිකරණ වෛද්‍ය නිලධාරියා සහ මරණ පරීක්ෂකවරයා ඉදිරියේදී බාරගෙන අවමංගල්‍ය කටයුතුත් කරලා තියෙනවා. දින 3-4කට පස්සේ මියගියේ යැයි සිතූ පුද්ගලයා එම නිවසට පැමිණ අම්මේ මම එළු කොටුවක රැකියාවක් කරනවායි කියලා තවදුරටත් පවසලා තියෙනවා. කොහොම නමුත් භූමදානය කරලා තියෙන්නේ තමන්ගේ පුතායි කියලා වරදවා තේරුම් අරගෙන බස් නැවතුම්පලේ හිටපු යාචකයෙක්.